ලංගම බස් රථ බලයනේ ක්‍රමිකව අපි නවීකරණය කරගෙන යනවා. ඔය පෞගේ දවස්වල අපි ආවා බස් රථ 10ක් ඒ අර ඩිසේබල් ඇක්සස් උස් තියෙන ලෝ ෆ්ලෝ බස් රථ 10ක්. තව 100ක් විතර එනවා ලංගම යටතේ ස්ථාපිත කරපු මෙට්‍රෝ බස් සමාගමට ජූලි වගේ වෙනකොට එනවා අගෝස්තු වගේ වෙනකොට අපි ඒ ටික ඔක්කොම ටික පාරට දා ගන්න පුළුවන්. ඔය 100 ඇතුළත නොකියපු කතාවක් මම කියන්න. මෙච්චර කාලයක් ඔය ලොකු ගනුදෙනු වෙනකොට කොහොමද ගනුදෙනු උනේ කියන ගැන පොඩි අවදාසක් ගත්ත හැකියි. ඔය ගෙන්නන පතුල පහත් බස් රථ 100 එකක බස් රථයක වටිනාකම මිලියන 42ක් විතර වෙනවා. අපිට තේරිච්ච අඩුම ලන්සුවට සහ ඒ තාක්ෂණික කාරණා ඔක්කොම බලලා තෝරපු පුද්ගලයාට ගියේ මිලියන 42කට. ලක්ෂ නම් කීයද? 420යි. ඔය එක බස් රථයක වටිනාකම කීයද? ලක්ෂ 420ක්. කෝටි 4යි ලක්ෂ 20ක්. අපි ඔක්කොම ටෙන්ඩර් ගනුදෙනු ඉවර කරලා ඉවරලා ඒ හිමි සමාගමත් එක්ක සාකච්ඡා කරා. ඕගොල්ලොන්ට කවදාවත් ඇමතින මෙච්චර පංගුවක් දෙන්න, නියෝජ්‍ය ඇමතින මෙච්චර පංගුවක් දෙන්න, ලේකම්තුමන් මෙච්චර පංගුවක් දෙන්න සතයක් ඉල්ලලා නැහැ. ටොෆියක්වත් ඉල්ලලා නැහැ. හැබැයි මේ සල්ලි ගේන්නේ ඕගොල්ලොම ජීවත් වෙන ලංකාවේ මිනිස්සු වෙනුවෙන්. අපිට මොනවද අමතරව දෙන්න පුළුවන් නිකන්. අපි ඉල්ලුවා කතා කරලා. වෙනදා ඉල්ලන්නේ ඇමතිගේ ගෙදෙට්ට. නැත්තම් ඒ අදාළ කට්ටියට තමයි ඉල්ලන්නේ. පගාව. අපිත් ඉල්ලුවා පගාවක්. මොකද්ද පගාව? රජයට දෙන්න නිකන්. මොනවා හම්බෙන්නේ නැද්ද? ඒ කවුරුත් දන්නේ නැහැ තාම. බස් එක වටිනාකම ලක්ෂ 420යි. අපි ඉල්ලුවා බස් දෙන්න කියලා නිකන්. බස් 4ක් නිකන් දෙන්න එකග වෙලා තියෙනවා. ඒතර හිතා ගන්න කලින් ගනුදෙනු කොහොම වෙන්නේ නැද්ද කියලා. ඊළඟට තවත් මේ සති අන්තිමේ නරනවා බස් 200ක යනවමක්. ඒකත් අනිවාර්යෙන් සභාපතිතුමා නෙගොෂিয়েට් කරන්න ඕනේ. නිකන් ඉල්ලන්න ඕනේ ගාන. බස් රථ 200 කියන ලොකු ගානක්. ප්‍රොෆිට් එකක් තියෙනවා. අපිට සතයක්වත් එපා, සභාපතිතුමාට එපා, සීෝලාට එපා. අඩුම ගානේ බස් රථ 10ක් 15ක් කරේ නිකන් ඉල්ලන්න. දෙනවා මිනිස්සු. තව 600 එකක් යනවා. ඒකෙත් ඉල්ලන්න නිකන්. මොනවටද නෙවෙයි රටට. එහෙමයි මේ ආයතන දුවන්නේ. පරණ දුවපු විදිය නෙවෙයි. අපි අර කියපු දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා අපි මාසෙන් දෙකේ. කැට තියලා කියන්න පුළුවන් එක දේශපාලඥයෙක්වත් ප්‍රාදේශ සභාවේ ඉන්නවා සෑහෙන පිරිසක් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා අමාත්‍ය මණ්ඩලෙ ඉන්නවා එක්කෙනෙක්වත් අපි අර කියපු අදූෂිත බව බින්දලා නැහැ. ඒක බින්දින්නෙත් නැහැ. ඒ තුල අපි රටට ගන්න වාසි ගොඩක් තියෙනවා. ඒකේ එකක් තමයි මං කිව්වේ 100ක් බස් රථ ගෙනකොට 4ක් වැඩිපුර නිකන් හම්බ වෙන තත්ත්වෙට අපි අරන් ඇවිල්ලා තියෙනවා. දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.